අඩේ මේ අද ගෙදර නිකන් ඉන්න වෙලාවේ අපි යමු කාර උඩ තියෙන කන්දේ අඹ කඩන්න. ඒක නම් මරු අදහස. එහෙනම් වරෙල්ලා කට්ටියම යන්. කොබන් මේකේ අඹ තියනවා කියලානේ ඔබ එක්කන් ආවේ අපි. අඹ කියලා අඹ ඇටයක්වත් නැහැ නේද? නෑ. ඊයේ මං දැක්කනේ. ඊයේ උඹ ඊනෙන් දකින්න ඇති හොරපොල් කඩන්න එනකොට. ගෝතය. මූ දෙයක් කිව්වොත් එහෙම ඕම්ම තමයි. වරෙල්ලා උක්කුවයි කඩේට හරි ගිහිල්ලා ආප්පයක් කාලා තේ එකක් බොමු. පොඩ්ඩක් හිටන්. අර ගලගාව මොකද්ද තේනවනේ. කෝ මොන ගලගාවද? අර තියෙන්නේ බං. අම්මට හුඩු නිදානයක්ද දන්නේ. වරෙල්ලා ගිහිල්ලා බලමු ඉතින්. අම්මා මේකේ බර. මොකද්ද මම මේකේ ලියලා තියෙන්නේ? අද්භූත බෝඩ් එක. හරි ඉක්මනට අරන්කෝ බලමු මොකද්ද කියලා. මේකේ චෙස් බෝඩ් එකක් නේ. මේ මොකද්ද බං? ඇතුළෙත් මොකද්ද ලියලා තියානේ? යම් සිංහලත් වැටලනවා අප්පා. මොකද්ද මේ? මෙම අද්භූත බෝඩ් එක 1995 අදපු එකක්. අද්භූත බෝඩ් එක. මෙම සෙල්ලම පටන් ගෙන නවත්තන්න හැදුවොත් ඕගොල්ලොන්ට සදාටම සෙල්ලමේ හිර වෙන්න වෙයි. බෑ පිට්ටු කතා කරන්න එපා මම යනවා. මේ ගේම් එකක් බං ඉඳගනි. හරි එහෙනම් මුලින්ම මන් දාන්නම්කෝ. හරි 6 මේක ඉබේම යනවනේ බං. මොකද්ද මේ ලියවෙන්නේ? රැට උන් පියාඹයි ඔය දුවනවට වඩා හොඳයි මේ පියාපත් තියෙන දේවල්. ඒම නෙමෙයි. මේක බය වෙන්න ලියපු දෙයක් වෙන්න ඇති බං. තොපිලා කටවාගනි මැසයි. හරි එහෙනම් දෙවෙනියට මන් දාන්න. හරි 5. අඩේ මෙන්න තවත් එකක් ලියනවා. ධාතු ගැටය 5 කියන තුරු ඔබ ඝන කැලෑවේ බලා සිටිය යුතුයි. මහ කැලේ? ඒ මොකද්ද මම මේකේ ලිව්වේ? අඩේ තඩි බඩේ කොහෙද බං අතරදාන් උනේ? මට හිතා ගන්න බෑ බං. මොකද්ද බං ඒන සද්දේ? බුදු අම්මෝ මෙන්න වවුල් සේනාවක් කෙලවෝ. අඩේ දැන් අපි මොකද්ද බං කරන්නේ? තඩි බඩේවත් කොහමද හොයාගන්නේ අපි? කරන්න දෙයක් නෑ බං. මේ සෙල්ලම අපි දිගටම කරගෙන යන්. කොහොම හරි තඩි බඩේව එළියට ගරගන්න පුළුවන් වෙයි අපිට. අපිත් සෙල්ලමේ ඉරවනොත් මොනවද බං කරන්නේ? කරන්න දෙයක් නෑ බං. ඌ අපේ යාළුවේ. ඌව කොහොම හරි අපි බේරගන්න ඕනේ. අපේ ගෙදර කවුරුත් නෑ. ඒ නිසා මේ සෙල්ලම අපේ ගෙදර කරමු. දැන් මේ යන්. එළියට එන්න බැරි වුණොත් අපිට බුදු සරණයි. මේ බෝඩ් එක දැක්කම බය වෙනවා. හරි දැන් අපි දෙන්න විතරයි දාන්න එන්නේ. ජොනි එහෙනම් උඹ මුලින් දාපන්කෝ. ඔන්න එහෙනම් දැම්මා. හරි 2. මේ ජොනි කියනා කියලා තරහ වෙන්න එපා. තඩි බඩයව ඝන කැලෑවකට යවුවා වගේ උඹ වලහෙක් කරයිද බං? අඩ මූසල කතා කියන්න එපා බල්ලෝ. මම මේ බය වෙලා ඉන්නේ. මූව වලෙක් නෙමෙයි මුගේ හැංගේ හැටියට මූව හූනෙක් කරන්නයි තියෙන්නේ. අනේ බෝඩ් එක ඌව හූනෙක් කරලම දාපන්. අටේ මේ තව එකක් ලියවෙනවා. මේ මොකද්ද? මේ සෙල්ලම ඉවර කරන එක ලේසි නෑ. මේ එන රිලව් ඕගොල්ලන්ගේ උදව්වට නෙමෙයි. ඒ මොකද්ද බං කුස්සිය කැඩුනේ? වරෙල්ලා එක්කන්ට ගිහලා බලමු. ජොනි ඉක්මනට දාපන් බං. අපේ අම්මා එන්න කලින් කුස්සිය හදාගෙන මේ රිලව්ව එලවන්න ඕනේ. ඇයි බං මං දැන් දැම්මේ? දෙකනේ ඔබ දැම්මේ. ඇයි බෝඩ් එකේ කියවලා තිබ්බේ? දෙක දැම්මත් එහෙම ආයෙ වාරක් උඹට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඉක්මනට දාපන්. ඔන්න දැම්මා. පහ. ඔහුගේ දත් දිවනුයයි. ඔබේ රසයට කැමති
ඔබේ සාදයට වඩා හොඳයි ඉක්මන් ගමනක් යන්න. ගමනක් යන්න? කොයි යන්නද මම මේක කියන්නේ? බට්ටෝ මේ බෝඩ් එක කිව්වා වගේ අපිට මරාල පැකේජ් එකක් අඩම් පාත් වෙන්නයි යන්නේ. කට්ටියම දුවන්න ලෑස්ති වෙයල්ලා. බුදු අම්මෝ මෙන්න සිංහේ දුවපල්ලා. අඩෝ ඉපාඩු ජොනියා දාදු කැටේ දාන්න කිව්වට කවුද බං උඹට සිංහෙක් වෙගෙන්න කිව්වේ? උඹට හැන හතම නෙමෙයි තියෙන හැන ඔක්කොම වැඩියා.